ඔන්න අද අපි ආවේ වන් ගෝල් ෆේස් එකට. මේ අපි ඉන්නේ වන් ගෝල් ෆේස් එකේ කාර් පාක් එකේ. මෙතන හරිම ලස්සනට මැනේජ්මන්ට් එක සිද්ධ වෙන තැනක්. ඔයගලන්ට මේ පේන්නේ BYD එකක් හරවන විදිය. මෙයා හරි ලස්සනයි. ඒ නිසා මම එයා දිහා චුට්ට වෙලාවක් බලාගෙන හිටියා. ඉතින් ඔයගලන්ට මතකයි නේද අපි පෝට් සිටි එකට ගියපු ට්‍රිප් එක. අන්නේ ට්‍රිප් එකේදී ජයෝට හරියට ආසයි හිතුණා වන් ගෝල් ෆේස් එක බලන්න යන්න. ඉතින් මං කිව්වා අපි ෆ්‍රී දවසක් දාගෙන වන් ගෝල් ෆේස් එකට ට්‍රිප් එකක් ගෙනියමු කියලා. ඉතින් ඔන්න ඔය සතුටු චාරිකාවේ පුංචි රසමුසු තැන් ටිකක් තමයි අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මම බලන්න ලබා දෙන්නේ. මම අරගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඕගොල්ලොත් මේක බලලා හිතින් හරි මේ ගමන අපිත් එක්කලා ගිහිල්ලා සතුටු වෙයි කියලා මං හිතනවා. Ayo. Hai, Mama. Very nice. ඉතින් ඔන්න අපි මුලින්ම අරගත්තේ චීස් කේක් එකක්. ඇත්තටම මම චීස් කේක් රස බලන පළවෙනි වතාව තමයි දෙන්නේ. ඒක නිසා මට හිතුණා චොක්ලට් කේක් වලට මම කොහොමත් ආස නිසා චොක්ලට් චීස් කේක් එකක් අරගෙන රස බලන්න ඕන කියලා. එතන චීස් කේක් වර්ග ගොඩක් තිබුණා. රාස්බෙරි, ඊළඟට බ්ලූබෙරි, මේ වගේ එක ෆ්ලේවර්ස් වලින් තිබුණා. මම අරගත්තේ මේ ස්ලයිස් එකක් 1300 ගාණක් විතර වුණා. ජයෝ අරගත්තේ මෙන්න මේ මිල්ක් ෂේක් එකත් එක්කලා චොක්ලට් සාමාන්‍ය චොක්ලට් කේක් එකක්. දැන් මම අහනවා ඇයි එයා ආස නැත්තේ කියලා. එතකොට එයා කියනවා එයා මේකට තමයි ආස. අර අලුත් ෆ්ලේවර්ස් රස බලන්න එයා කැමති නෑ. එයාට මේක තමයි ඕනි කියලා කියනවා. ඉතින් කොහොම හරි ඇත්තටම චීස් කේක් එකක් මම හිතුවට වඩා චීස් කේක් එක ඇත්තටම රසයි මෙතන. හැබැයි අර අපි සාමාන්‍යයෙන් කේක් කනකොට අපිට ටිකක් කේක් කෑල්ලක් ස්ලයිස් එකක් අපිට කන්න පුළුවන් නේ. හැබැයි මට අර චීස් කේක් එකේ මේ 2 bites වලින් දෙපාරක් විතර කනකොට මට ඒක ඇති වගේ හිතුණා. ඉතින් ඊට පස්සේ වැඩිපුර තියෙන ටික අපි අරගත්තා. මේ ආයේ ගෙදර ගිහිලා කන්න මම ඒක පැක් කරගත්තා. ඉතින් දැන් ඔයගලන්ට මේ ප්ලේට්ස් හිස් වෙලා තියෙනවා පේන්නේ. ඒ වැඩිපුර තියෙන ටික පැක් කරලා අරගත්ත නිසා. හැබැයි අර ගොඩක් බර ගතිය තියෙනවා චීස් එකලා හින්දා වෙන්නේ නැති. කොහොමද මෙතන මිල්ක් ෂේක් එක ගොඩාක් රසයි. උණුවෙන් තමයි චොක්ලට් කේක් එකක් දුන්නේ. හරිම රසයි. කේක් මේක ඉංග්ලිෂ් කේක්. නොහොම නමක් තමයි තිබුණේ මට නම මතක නෑ. එතන කස්ටමර් සර්විස් එකත් හරිම හොඳයි. මේ ගලන් හැමදේම හොයලා බලලා හරි ලස්සනට අපිට ඒ සර්විස් එක දුන්නා. ඔන්න දැන් ජයෝ මට මතක් කරා ඒකේ නම තමයි ඉංග්ලිෂ් කේක් කම්පැනි. ඒකේ වන් ගෝල් ෆේස් බ්‍රාන්ච් එකේ තමයි මේක තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඊළඟට මේක වියානායකේ ලස්සන මේ ෆොටෝස් ගන්නම හදපු තැනක් තිබුණා. මෙතන ලයිටින් දීම හොඳට දාලා තියෙනවා. මේක දැකපු ගමන් ජයෝ දුවලා කියලා මේකේ වාඩි වුණා. චූටි බබෙක් මීට කලින් වාඩි වෙලා හිටියා. ඔන්න ඊට පස්සේ ජයෝට මම ෆොටෝස් ටිකක් අරන් දුන්නා. ඊට පස්සේ මෙතන තව ලස්සන තැනක් යෝනේ කෙනුත් මම ජයෝගේ ෆොටෝස් ටිකක් ගත්තා. මේව දැකපු ගමන් ජයෝ දුවලා ගිහිල්ලා ෆොටෝස් අරගන්නවා. ෆොටෝස් අරගන්න මොන ඔය විදිහට ඉන්නවා. ඒකත් ඉතින් හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මේ වගේ පොඩි නිවාඩු දවසක් හම්බුනහම මම මේ වගේ තැන්වලට ජයොත් එක්කලා යන්නෙත් ඒකයි එයාට එක්ස්පීරියන්ස් එකක් අරගන්න. ඊළඟට මේ බලන්නකෝ මේක හරිම කලාත්මකයි කියලා මට හිතෙනවා. මේ තියෙන්නේ මේ පුංචි මල් පොකුරු ඔක්කොම ප්ලාස්ටික්. හැබැයි ඒක දුර ඉඳලා බලනකොට ඒකෙන් ලැබෙන වයිබ් එක මහ පුදුමාකාරයි. හරිම මට මගේ හිත නිවෙන ගතිය දැනෙන දෙයක් වුණා. ඉතින් ඒක නිසා තමයි මම ඔයගලන්ටත් පෙන්නන්න මේ පුංචි වීඩියෝ ක්ලිප් එක අරගත්තේ. පේනවා නේද? චූටි මල් පොකුරු කොහොම වෙන් වෙන්ව තියෙනකොට
ඒකෙන් ලැබෙන වයිබ් එක ගැන මට කියන්න වචන නැහැ. හරිම කලාත්මක දෙයක්. ඊළඟට අපි ගියේ තලපත් කට්ටි රෙස්ටුරන්ට් එකට. මේකේ කෑම පුදුම රසයි. අපි සිලෙක්ට් කරේ අමරාවත් කියන මෙනු එක. එකේ ඔය කරි එකත් එක්ක චිකන් කරි එකත් එක්කලා එක පරාටා එකක් එනවා. තව පරාටා දෙකක් මම වෙනම අරගත්තා. මේක කැෂූ එහෙම දාලා හදලා තියෙන කැෂූ අඹරලා දාලා කැෂූ තව හැපෙන්න හිමත් දාලා හරිම රසට පොල් කිරි එහෙම දාලා හදලා තියෙන චිකන් කරි එකක් තමයි එන්නේ. ඉතින් මේක හරියට කෙසෙල් කුලේ චිකන් කරි එක බෙදාගෙන අපිට පරාටා කාලා මේ අමරාවත රසයි. ජයෝ රසයිද? විදියට ජයෝ සාමාන්‍ය පරාටා කන්න කැමති නැහැ. එයා චිකන් විතරයි කෑවේ. අපි පරාටා කෑවා චිකන් එක්කලා. අර ඔයගොල්ලෝ පොලොස් කනා නේද? රසයි මේ. පොලොස් වලටත් වඩා රසක් තමයි ඒකේ තිබුණේ. ඉතින් මේ කරි එක පුදුමාකාර රසයි. කැෂුස් දාලා තියෙන හරිම රසයි. ඔයගොල්ලන් මේක try කරන්න පුළුවන්. මේකේ නම ඉතින් මේ චිකන් එක ගොඩාක් රස නිසා මට හිතුණා හරිම රසයි මේක. ඒ කියන්නේ පුංචි ප්‍රොමෝෂන් වීඩියෝ එකක් ඒගොල්ලන්ට කරලා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හරිම රසට ඒ ප්‍රොමෝෂන්ස් දෙන්නා. ඒ උණුරෙන් හරිම රසවත් විදියට දුන්න හින්දා මට හිතුණා පොඩි ප්‍රොමෝෂන් වීඩියෝ එකක් හදන්න ඕනේ කියලා ඒගොල්ලන් වෙනුවේ ආදරේට. ඒ නිසා මම ඒකට පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ආතරේ මට ජයෝගේ අප්පච්චි කිව්වා අන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා මට පෙන්නුවා. ඒගොල්ලන් කැෂූ එහෙම තියෙනවා මේ පරාටා එකත් එක්ක කනකොට ඔන්න එතකොටම තමයි මම දැක්කේ පුංචි ජයෝ එතෙන්ට ගිහිල්ලා මේ ලස්සන සින්දුවක් ප්ලේ වෙනවානේ. මේ සින්දුවට මෙන්න මේ ඩාන්ස් එක එකතු කරනවා. ඉතින් එයාට ඒක පාරටම හිතිලා එයා මේ ඔය නටන්නේ හරිම ලස්සනට. එයා එතන ඉන්න හැමෝම එයා දිහා බලාගෙන හිටියා. කඩවල් වල ඉන්න අය, එතකොට ඔය රෙස්ටුරන්ට් එකේ ඉන්න අය හැමෝම එයා දිහා බලාගෙන හිටියා. අපි කියලාවත් අපි දන්නේවත් නැහැ. එයා ඔන්න ඔහොම ඩාන්ස් එකක් එතන ඉදිරිපත් කරා. ඉතින් දැන් මට මේ සින්දු ඔයගලන්ට පෙන්නන්න විදියක් නැහැ. මේ එකත් එක්ක මම මේ කතා කරන්නේ නැත්නම් මේකට කොපිරයිට් ප්ලේ වෙන නිසා. ඒවම තමයි එයා ඩාන්ස් කරන්නේ. ඉතින් එතන ඉන්න හැමෝම එයාට හරිම මේ ස්තුතිවන්ත වුණා. මෙයාට තෑගිත් හම්බුණා. එයා එතන ඒ ඩාන්ස් එක ඉදිරිපත් කරපු නිසා. ඊට පස්සේ ටිකක් රෑ වෙලා අපි ගියේ මෙතන ජැපනීස් රෙස්ටුරන්ට් එකක්. එතන ජැපනීස් වයිබ් එකක් තියෙනවා. මෙන්න මෙහෙම තමයි එතන තිබුණේ. ඉතින් එතෙන්ට දැන් ඔන්න අර මේ ජැපනීස් අය කන විදියට කෝටු දෙකක් හම්බුණා. දැන් ජයෝට මේක හරි අලුත් අත්දැකීමක්. එයා ඊට කලින් කෝටු දෙකකින් කාලා තියෙනවා. හැබැයි දැන් එයාට මතක නැහැ. ඒක නිසා දැන් එයා හිතන්නේ මේ අල්ලන විදිය හරි කියලා. කොහොම හරි එතන ඒ පිළිගන්වපු කෙනාගෙන් ජයෝ දැන් අහනවා කොහොමද මේකේ කන්නේ කියලා හරිද කියලා. එයා දැන් ජයෝට පොඩ්ඩක් කියලා දුන්නා මේක කරන විදිය. මම බලන්න. දැන් එයා පෙන්නනවා. මෙහෙම අල්ලගෙන තියාගන්න ඕනේ කියලා. ඉතින් මමත් බලාගෙන හිටියා. දැන් එයා තනියෙන් ඉගෙන ගන්න ඕන අන්න හරි. දැන් ඔන්න එයා ඉගෙන ගත්තා. අල්ලන විදිය. ඉතින් ඒ වෙලාවේ ඉඳලා එයාට ගොඩාක් ප්‍රශ්න කොහොමද ජපනීස් වලින් කොහොමද මේ කියන්නේ කියන එක දේවල් කියන විදිය, ස්තුතියි කියන්නේ කොහොමද, සුබ උදෑසනක් කියන්නේ කොහොමද, ගිහින් එන්නම් කියන්නේ කොහොමද. දැන් ඉතින් ජයෝ එක දිගටම ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහුවා. ඉතින් ඒගොල්ලෝ හරිම ඒ ස්ටාෆ් එක හරිම හොඳයි. ඒගොල්ලෝ හැම දෙයකම ජයෝට කියලා දුන්නා කොහොමද ඒවා කියන්නේ. එතන හරිම අපි
අපි හරි සතුටින් තමයි මේ කෑම එක අරගත්තේ ඇත්තටම. ඔන්න අපි අරගත්තේ ඒවා. අපි අරගත්තේ කරාගී කියලා මෙන්න මේකට කියන්නේ. මේකේ චිකන් තියෙනවා. ඒක ඩිප් කරන්න මේ චිකන් එක හදලා තියෙන්නේ හරිම රස තැවරුමකින්. ඒකේ ගොඩක් සුදු ලුණු රස දැනුණා. ඊට පස්සේ ඒක ඩිප් කරන්න තිබුණා සෝස් දෙකක්. ඒකත් හරි රසයි. මේකේ වැඩිම රස ওই දුඹුරු පාටට තියෙන සෝස් එක. ඊට පස්සේ මේ කැබේජ් මේ විදිහට දීලා තිබුණා. ඒකටත් ක්‍රීම් එකක් මික්ස් කරලා තිබුණා. ඒ කැබේජ් නිකන් කනකොටත් හරියම රසට හැපෙනවා. ඉතින් මේකට ඇත්තටම මම ගොඩාක් කැමති වුණා. ඊළඟට තව රාමෙන් එකක් අපි අරගත්තා. ඒ රාමෙන් එකට සීවීඩ්ස් ඇවිල්ලා තිබුණා. පොඩි සීවීඩ්ස් තියෙන මේකක් ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ඒකේ තිබුණා බිත්තරයක්. ඒ බිත්තරය මේකේ මේ සෝස් එක රසයි මේක. පිකල් මම ඔයගලන්ට හදන විදිහට වීඩියෝ එකක් දීලා ඇති. අන්න ඒ විදිහට හදලා මේකත් හරිම රස කෑම වේලා. ඉතින් මගේ ෆෝන් එකේ ඉඩ මදි වෙච්ච නිසා මම වීඩියෝස් වෙනුවට මේ විදිහට ෆොටෝස් ටිකක් ගත්තා. ඔයගලන්ට ඔය පේන්නේ ඒ රාමෙන් එක. මේ මම අර ඔයගලන්ට කියපු පිකල් එග් එක. මේක හරිම රසයි. මේකේ කහමදේම හරිම රහට හැපෙනවා. ඉතින් ඔයගොල්ලෝ වන් ගෝල් ෆේස් කියපු වෙලාවක ඒකේ මට මතක විදිහට 4 වෙනි තට්ටුවේ හරි 3 වෙනි තට්ටුවේ හරි තමයි මේ ජපනීස් රෙස්ටුරන්ට් එක තියෙන්නේ. මෙතෙන්ට ගිහිල්ලා කෑම අරගන්න. ඒගොල්ලන්ගේ සර්විස් එකත් හරිම හොඳයි. ඒ වගේම කෑම ටිකත් හරිම රසයි. මේ රාමෙන් එකේ සුප් එක පුදුමාකාර රසයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ නිවාඩු දවස ගෙවුනේ. ඇත්තටම මේ අපි ආසාවෙම හිටපු ට්‍රිප් එකක් මේක. කාලෙකින් අපි මේ වගේ පුංචි ට්‍රිප් එකක් ගියා. ඔයගලන්ට මතක ඇති කලින් අපි පෝට් සිටි එකට ට්‍රිප් එකක් ගියා. ඊට පස්සේ මේ ඊළඟ පුංචි සාමාන්‍යයෙන් අපිට එක දවසින් ගිහිල්ලා එන්න පුළුවන් සතුටු ගමන් තමයි මම නිතරම මේ විදිහට arrange කරගන්නේ. අපේ දරුවන්ට පුංචි අත්දැකීම් ලබා ගන්න, අපේ ජීවිතේත් පුංචි වෙනසක් ඇති වෙන්න තමයි මේ වගේ පුංචි විනෝදචාරිකා අපි එකතු කරගන්න ඕන. ඉතින් මම හිතනවා මේක හරිය ලස්සන අත්දැකීමක් වෙයි කියලා ඔයාලටත් ඒ වගේම ජයෝටත් කවදාක හරි. පෙරවන් සරණයි.